හායි කොහොමද යාලට? ඉතින් ඔන්න අද මම ගේන්න හදන්නේ හරිම පරණ වීඩියෝ ටිකක්. ඔයාලා දන්නවද කොයි කාලේ වීඩියෝ කරපුවද කියලා? මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. ඒ කියන්නේ මම ලංකාවට ගිය පාර වැකේෂන් ගිහිල්ලා වීඩියෝ කරගත්ත ටිකක් තමයි මේ ෂෙයා කරගන්න හදන්නේ. ඒ වුණාට මේ තමයි මම ලංකාවේ ආස පාර. ඔයාලත් එකඟද මාත් එක්ක? කැන්ඩි යන පාර මාවනැල්ල ඉඳලා කැන්ඩි දක්වා ටික අම්මෝ ඒකේ තියෙන ලස්සන මම මේ වීව් එක බලන්න ආස නිසා තමයි මේ වීඩියෝ ටික අරගත්තේ. ලංකාවේ ඉන්න ඔයාලට නම් ඉතින් හිතන ගමන් නුවර පැත්තේ රවුමක් දාන්න පුළුවන් නේ. මට එහෙම බැහැනේ ළමයි. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ ලස්සන වීව් ටික ගත්තේ. පේරාදෙනිය පාලම උඩින් මේ වගේ මහවැලි ගඟ බලාගෙන එතකොට මේ පේරාදෙනිය යුනිවර්සිටි එක පැත්තක එතකොට පේරාදෙනිය ගාඩන් එක අනිත් පැත්තේ ලංකාවේ ආදරවන්තයෝ නම් මේ ඒරියා එක හොඳට ෆීල් කරලා තියෙනවා කියලා මම දන්නවා. මොකද මටත් පුංචි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. anyway ඒව පාස්ට් එකනේ. අපි අද යමු අපේ මතකයන් අලුත් කරගෙන කැන්ඩි වල ලස්සන තියෙන මේ view එක බලලා එන්න. මම දන්නවා නුවර යනවා කිව්වොත් අපේ කපල් හරිම ආසයිනේ. මොකද one day ගිහිල්ලා එන්න පුළුවන් බලන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා නුවර. බලන්නකො එක පැත්තක මේ වගේ බොටනිකල් ගාඩන් එක, ඊළඟට ගැටඹේ පන්සල, එතකොට විශේෂයෙන්ම ශ්‍රී දළදා මාලිගාව, රැවරවුම, එතකොට දැන් මියුසියම් තියෙනවා. දැන් අලුතෙන්ම තියෙන ඉටි මියුසියම් එකක් තියෙනවානේ, වැක්ස් මියුසියම් එක. ඊට අමතරව ඉතින් නුවර ටවුම කියන්නේ කොච්චරනම් ඇවිදලා බලන්න තියෙන දේවල් තියෙනවද? ඉතින් මේ වගේ පෞරාණික වටිනාකමක් තියෙන ඒරියා එකකට යනවා කියන්නේ full happening. ඉතින් අපි දෙන්න හරිම ආසාවෙන් ගියපු ගමනක් තමයි මේක. මේ ගමනේ එකම එක කෝණයක්වත් අපි දෙන්නට අතාරින්න හිතුනේ නැහැ. ඒ තරම් අපි දෙන්න ආසාවෙන් මේ ගමනේ ගියේ. මොකද මේ ලංකාවට එන්න හිතෙන view එකක් නේ මේ ඒරියා එකේ තියෙන්නේ. ආය බලන්න හිතෙන. ඉතින් අපි දෙන්න UK ගියාට පස්සේ ආයෙත් මේ වීඩියෝ බල ලංකාවේ තියෙන මේ ලස්සන බලමු කියලා හිතාගෙන තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. සමහර විට මගේ වීඩියෝ එක ගොඩක් අය බලන්න නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඇත්තටම මම මේ වීඩියෝ ටික ගත්තේ මටම එන්ජොයි කරන්න. ආය බලලා මේ තියෙන දේවල් මම දන්නවා මේ වීඩියෝ එකේ වටිනාකම දන්නේ ඇත්තටම කිව්වොත් පිට රටවල ඉන්න කට්ටිය. මොකද ලංකාවේ ඉන්න අයට මේ වීව් එකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලත් ලංකාවෙන් දුරකට ගිය දවසකට අනිවාර්යයෙන්ම මේ views වල වටිනාකම තේරෙයි. ඒ නිසා ඔයාලා දැන් ලංකාවේ ඉන්න කවුරුම හරි මේ වීඩියෝ එක බලනවා නම් මම කියන්නේ at least මාස 3කට සැරයක්වත් නුවර පැත්තේ රවුමක් දාලා එන්න. ඒක ඒ තරම් ලස්සන ඒරියා එකක්. මේක නම් ඉතින් නුවර හොස්පිටල් එක ළඟ කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ. මං හිතන්නේ දැන් නුවර හොස්පිටල් එකෙන් ගොඩාක් අය මයිග්‍රේට් වෙලා තියෙන්නේ නේද? නර්සස්ලා, ඩොක්ටර්ස්ලා සෑහෙන පිරිසක් රට ගිහිල්ලා ඉන්නවා. මගෙත් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් කට්ටියට පොඩක් අය කැන්ඩි හොස්පිටල් එකේ මතක අලුත් කරගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. කොහොම හරි ඉතින් අපි සේෆ්ලි කැන්ඩි වලට ආවා. ඉතින් අද අපි දළදා මාලිගාව වඳින්න තමයි දැන් මේ යන්නේ. ඉතින් අනේ මන් දන්නේ නැහැ මේ ටවුමට එනකොට දැනෙන ෆීලින් එක වෙනම එකක්. ඒක මට විතරක්ද මේ කියලා මට හිතාගන්න බෑ. ඔයාලටත් එහෙම නිකන් අමෝතු ෆීලින් එකක් කැන්ඩි වලට එනකොටම දැනෙනවා නම් මට පොඩි කමෙන්ට් එකක් දාලා කියන්නකෝ ඔයාලගේ එක්ස්පීරියන්ස්. මොකද මං හිතන්නේ කැන්ඩි ආදරවන්තය අනිවාර්යෙන් කැන්ඩි එනවා. ඊට අමතරව ක්ලාස් එන අය එනවා. ඊට අමතරව ඉතින් අනිවාර්යෙන් දළදා හාමුදුරුවෝ වැඳ ගන්න නුවර එනවමනේ. අනිවාර්යෙන් බෞද්ධයෝ. එතකොට නුවර වැව බලන්න මේ හැම දෙයකටම ශ්‍රී ලංකාවේ නිකන් ශ්‍රී ලාංකිකයෝ කියන කට්ටිය රට මැදට එන්න ආසයිනේ. ලංකාවේ කොයි කොනක හිටියත්
ඉතින් මේ ටවුන් එක කියන්නේ හදවතේ නගරයක්. දැන් ඔයාලට හදවතේ ගායකයෝ ඉන්නවා, හදවතේ නළුවෝ ඉන්නවා. නුවර කියන්නේ හදවතේ නගරය කියලා තමයි මම කියන්න කැමති. මගේ මතකයන් අවුස්සුවොත් බුදු අම්මෝ තියෙන මතකකොට ක්ලාස් යද්දී මේ දුව ගිහින් බස් අල්ලපුවා, යාළුවොත් එක්ක ගියපුවා. මට මතකයි අන්තිමට මම A level බයෝ ක්ලාස් ගිහිල්ලා තනියම නෙළුම් මල් පොකුරකුත් අරගෙන දලදා හාමුදුරුවෝ වඳින්න ගියපු දවස. එදා මගේ හිතේ සෑහෙන බලාපොරොත්තු ගොඩාක් තිබුණා. ඉතින් මම මේ හැමදේම මල් පොකුරත් අතේ තියාගෙන දලදා හාමුදුරුවන්ට කිව්වා එදා. ඉතින් තනියම එදා ගියපු ගමන අද මට මගේ හස්බන්ඩ් එක්ක හරිම සතුටින් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ දලදා හාමුදුරුවෝ මගේ දිහා බලලා මගේ ගමන සාර්ථක වෙන්න උදව් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. නුවර වැවරවුම කියන්නේ අපි ගොඩාක් අයගේ දුක මතක සතුටු මතක පිරුණ තැනක් නේ. මේ වගේ චිත්‍රයක් වගේ තියෙන ලස්සන view එකත් එක්ක මම දන්නවා ඔයාලට දැන් එක එක ඒවා මතක් වෙනවත් ඇති. ඉතින් මම කැමති ඔයාලට මේ අවස්ථාව දෙන්න. හිමීට මතක් කරගන්න ඔයාලා මේ නුවර වැවරවුමේ ගියපු දේවල්, කාත් එක්කද ගියේ, මොනවා කීයද ගියේ, කවදද ගියේ, කොයි කාලෙද, ඔය වගේ දේවල් මතක් වෙනවා නම් මතක් වෙන්න දෙන්න. නමුත් මම නම් අද යන්නේ මගේ මතක අලුත් කරගන්න හස්බන්ඩ්ත් එක්ක අපි දෙන්න ආදරෙන්. අපි දෙන්නටම ඉතින් පොඩි එක්ස්පීරියන්ස් තියෙනවා මේ නුවර වැවත් එක්ක. නමුත් අපි දෙන්නගේ නම් දැන් තියෙන්නේ අලුත් මතක. අපි දෙන්නගේ ලස්සන මතක. මට හිතෙන්නේ මම දිව්‍ය ලෝකෙට යනවා කියලා. මොකද ඇත්තටම අපි බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්නවා කියලා හිතාගෙන නෙමේ යන්නේ. ඉතින් උන්වහන්සේ බැහැ දැකලා අපේ හිතේ තියෙන දුක සතුට උන්වහන්සේත් එක්ක බෙදා හදාගෙන උන්වහන්සේගෙන් ආශිර්වාදය අරගෙන අපේ ජීවිතේ ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඒ දේවල් කරන්නනේ අපි දැන් මේ යන්නේ. ඉතින් දිව්‍ය ලෝකෙට තමයි මේ යන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ අත්දැකීමක් ජීවිතේ එකපාරක් හරි අනිවාර්යයෙන්ම ලබලා ඇති කියලා මම හිතනවා. එන්න අපි දලදා හාමුදුරුවෝ වැඳගමු නේද? දන්නා නමුත් හැර යන බව යම් දිනක නවතන්නේ ඔබ යන මග කිසි පිසදා කඳුළු මද හසනග මින්
දේ හැටියට දළදා හාමුදුරුව වැඳගෙන අපි දෙන්න දැන් යන්නේ වැක්ස් මියුසියම් එකට. ඉතින් මේකත් හරිම විශිෂ්ට ගණයේ නිර්මාණයක්. බුද්ධාලම්බන ප්‍රීතිය, ශ්‍රී ලාංකික අභිමානය හිතට දැනෙන. ඇත්තම කිව්වොත් දැන් අපි UK ඉන්නේ. UK වලට හේට් කරන්න හිතෙන තැනක් තමයි මේ වැක්ස් මියුසියම් එක. මොකද අපේ රටට කරපු දේවල් එයාලා හොඳ දේවල් නෙමෙයිනේ කරේ. අපේ අහිංසක මිනිස්සුන්ව තලලා පෙළලා අපේ ලස්සන රට විනාශ කරන්න ඇවිල්ලා එහෙමනේ යාලා උත්සාහ කරේ. ඉතින් අපි දැන් UK ඉන්නකොට ඒකන මතක් වෙනවා ඇත්තටම. අපිට මෙහෙම නේද මෙයාලා සැලකුවේ කියලා. ඉතින් කෙසේ වෙතත් මේ මියුසියම් එක හදපු අයට නම් ගොඩාක් thank you කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ දේවල් මේ විදිහට තියෙනකොට අපේ පොඩි ළමයිට හිස්ටරි එක ඉගෙන ගන්න ආස හිතෙනවා. ඒ කියන්නේ මට හිතුණා ලංකාවේ හිස්ටරි එක මීට වඩා මම කියවන්න ඕනි, ඉගෙන ගන්න ඕනි, හොයලා බලන්න ඕනි. අන්න ඒ වගේ ෆීලිං එකක් එනවා මේ වැක්ස් මියුසියම් එකට ගියාම. ශ්‍රී ලංකාවේ ප්‍රෞಢත්වය ගැන ආඩම්බරයක් හිතෙනවා. එතකොට ශ්‍රී ලංකාව තව අපි පරිස්සම් කරන්න ඕනි කියලා අපිට එහෙම හැඟීමක් දැනෙනවා. ඉතින් මේක හරිම වටින අග්‍රගණ්‍ය නිර්මාණයක්. ඉතින් නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මේක හදපු හැමෝම වෙනුවෙන්. ඉතින් එදා දවස ඇත්තටම ඉවර වුණේ UK වලට පොඩ්ඩක් තරහ හිතිලා. ඇයි අපි UK ඉන්නේ? අන්න ඒ වගේ පොඩ්ඩක් මානසිකත්වයකුත් මගේ ඔළුවට ආවා. බට් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. අපි දැන් මෙහෙට ඇවිල්ලා ඉවරයිනේ. මොනවා කරන්නද? anyway ඉතින් අපි කොහොම හරි නිදහස අරගත්තානේ. ඒක වටිනවනේ. මොක නැතත් කොච්චර ලොකු ජාතියක් වුණත් එංගලන්තේ ඒක පරදලා අපේ සිංහල ජාතිය අපේම රටේ අපේ මනන්‍යතාවයේ තියෙන විදිහට රැකගන්න එදා හිටපු අපේ මුතුන් මිත්තෝ එතකොට වීරවරයෝ සමත් වුණා. ඉතින් ඒකනේ වැදගත්ම දේ නේද? හොඳයි. ඉතින් මම ඔයාලටත් කියනවා නුවර පැත්තේ ආවොත් මෙතන වැක්ස් මියුසියම් එකත් බලන්න එන්න. පොඩි බබාලත් එක්ක ආවොත් එයාලට ගොඩාක් හිස්ටරි එක උගන්වන්න පුළුවන් මේ රූප ආශ්‍රයෙන්. කොහොම හරි ඉතින් අපි එදා දවස ලස්සනට ගත කරා. ඉතින් අද අපේ ඩෙස්ටිනේෂන් එක ලස්සන ප්ලේස් එකක්. ඒක නම් මේ වීඩියෝ එකේ නැහැ. ඉතින් ඒ අපි යන ඩෙස්ටිනේෂන් එකේ තියෙන මැජිකල් view එක බලන්න ඕන නම් මගේ ඊළඟ වීඩියෝ එක බලන්න වෙනවා. ඇත්තටම ඒක මැජිකල් view එකක්. ඔයාලට මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් thank you very much මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. finally කියන්න තියෙන්නේ I love you Sri Lanka. Love you lot.